හරි අපි කතා කරන්න යන්නේ නියම ත්‍රාසජනක කතාවක් ගැන. ඒත් මේකේ ආරම්භය වෙඩිහනකින්වත් බෝම්බයකින්වත් නෙවෙයි. පරිගණක කේත පේලියකින්. හැබැයි ඒකින් ඇතිවුණු විනාශය ඊට වඩා ගොඩක් භයානකයි. මේ තමයි ලෝක ඉතිහාසයේ පළවෙනි ඩිජිටල් අවිය කතාව. කතාව පටන් ගන්නේ මෙහෙමයි. 2010 අවුරුද්දේ ජූනි මාසේ බෙලරස් කියන රටේ සයිබර් ආරක්ෂණ සමාගමකට අමුතුම ඇමතුමක් කෙනා. එයාලගේ සේවාදායකයෙක් කියනවා තමන්ගේ පරිගණක කිසිම හේතුවක් නැතුව එක දිගටම රීබූට් වෙනවා කියන. මේක තමයි ලෝකයේම වෙනස් කරපු අద్భుත සයිබර් ප්‍රහාරයක පළවෙනිම හෝඩුවක්. ඒ කියන්නේ අර සරල පරිගණක දෝෂය කියලා හිතපු දේ පිටිපස්සේ සැඟවිලා තිබිලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම කේත වලින් හදපු ආයුධයක් භෞතික ලෝකයට ඇතුළු වෙලා විනාශයක් කරපු ඇඟ කිලිපොලා යන සත්‍ය කතාව. ඉතින් පරීක්ෂකයෝ මේ අහම්බ රීබූට් වීම ගැන හොයන්න පටන් ගන්නවා. ඒත් එයාලක හම්බ වෙන්නේ හිතුවට වඩා ගොඩක් භයානක දෙයක්. මේක සාමාන්‍ය වෛරසයක් නෙමෙයි. මේක මීට කලින් කවදාවත් දැකලා නැති අතිශය සංකීර්ණ මැල්වෙයාර් එකක්. ඉතින් කැස්පර්ස්කී සිමෙන්ටෙක් වගේ ලෝකේ ප්‍රධාන පෙළේ සමාගම්වල පර්යවේක්ෂකයෝ මේ කේතය විග්‍රහ කරන්න, ඒ කියන්නේ රිවර්ස් එන්ජිනියර් කරන්න පටන් ගන්නවා. ඒක හරියට වාහනයක එන්ජින් එකක් ගලවලා ඒක වැඩ කරන විදිය හොයාගන්නවා වගේ වැඩක්. මේ කේතය කෑලි වලට ගලවලා බලද්දි තමයි එයාලට ඇත්තදම අසාමාන්‍ය දෙයක් හම්බ වෙන්නේ. මේක නිකම් මැල්වෙයාර් එකක් නෙමෙයි. මේක වර්ම් එකක්. ඒ කියන්නේ පරිගණක පණුවෙක්. කිසිම කෙනෙකුගේ උදව්වක් නැතුව තනියම පැතිරෙන්න පුළුවන් ඩිජිටල් පරපෝෂිතයෙක්. ඒ වගේම ඒක පැතිරුණු විදියත් හරිම සූක්ෂමයි. ඒ වගේම බිහිසුණුයි. යාගප් නෙට්වර්ක් කියන්නේ ඩිජිටල් ලෝකයේ තියෙන ශක්තිමත්ම බලකොටුව. අන්තර්ජාලයෙන් සම්පූර්ණයෙන්ම වෙන් කරපු පද්ධති. ඉතින් ඒ වගේ තැනකට රින්ගන්න බෑ. ඒත් ස්ටක්ස්නෙට් නිර්මාණය කරලා තිබුණේ අන්න ඒ බලකොටුව පනින්න. මේ පණුව වෙස්වලා ගැනීමේ දක්ෂයෙක්. ඒක හරියට සතුරෙක් අපේම කෙනෙක් වගේ වෙස්වලාගෙන ඇතුළට එනවා වගේ වැඩක්. සොරකම් කරපු ඩිජිටල් සහතික නිසා ආරක්ෂක පද්ධති හිතුවේ මේක නීත්‍යානුකූල මෘදුකාංගයක් කියලා. ඒ නිසා කිසිම කෙනෙක්ට මේක අල්ලගන්න බැරි වුණා. හැබැයි පරීක්ෂකයෝ ඇත්තටම කම්පැනියට පත්තුනේ මේකෙන්. ස්ටක්ස්නෙට් එක 0 ඩේ ප්‍රහාරයක් නෙමෙයි. 4ක්ම පාවිච්චි කරලා තිබුණා. 4ක්. මේක ඇව්වම ඒගොල්ලන්ට හිතා ගන්නවත් බැරි වුණා. 0 ඩේ කියන්නේ කිසිම කෙනෙක් දන්නේ නැති හැක් කරන්න පුරුවන් රහස් දොරටුවක් වගේ. එකක් හොයාගන්න ඩොලර් ලක්ෂ ගණන් යනවා. ඉතින් 4ක් එකට පාවිච්චි කරනවා කියන්නේ මේක සාමාන්‍ය හැකර් කෙනෙක්ගේ වැඩක් වෙන්න බෑ. ඔව් පර්යේෂකයන්ගේ නිගමනය වුණේ ඒකයි. මේක පිටිපස්සේ ඉන්නේ අනිවාර්යයෙන්ම රාජ්‍ය බලයක්. මේ වගේ අවියක් හදන්න විශාල කණ්ඩායමකට අවුරුදු ගාණක් යන්න ඇති කියලායි ඔවුන් නිගමනය කළේ. හොඳයි. ඉතින් මේ තරම් බලගතු අවියක් නිකරුණේ පැතිරෙන්නේ නෑනේ. කේතේ ගැඹුරට විග්‍රහ කරද්දි තේරුණා මේක දඩයම් කරුවෙක් වගේ වරක් නිශ්චිත ඉලක්කයක් හොයා ගිහින් තියෙන්නේ. ඒ ඉලක්කය තමයි සීමන්ස් ස්ටෙප් 7 කියන මෘදුකාංගය. මේක පාවිච්චි කරන්නේ කර්මාන්ත ශාලාවල තියෙන දැවැන්ත යන්ත්‍ර පාලනය කරන්න. ඒ කියන්නේ මේ ඩිජිටල් අවියට භෞතික ඉලක්කයක් තිබුණා. ඒ තමයි ඉරානයේ නටාන්ස් න්‍යාෂ්ටික මධ්‍යස්ථානය. ඒක තමයි එයාලගේ යුරේනියම් පොහොසත් කිරීමේ වැඩසටහනේ හදවත. හැබැයි ප්‍රශ්නේ මේකයි. කොහොමද පරිගණක කේතයකට න්‍යෂ්ටික මධ්‍යස්ථානයක් විනාශ කරන්න පුරුවන්? මෙන්න මෙතන තමයි ප්‍රහාරයේ දරුණුම සහ දක්ෂම අධියර ක්‍රියාත්මක වෙන්නේ. ස්ටක්ස්නෙට් මෙහෙයුම උනේ අර කේන්ද්‍රාපසාරකකින් යන්ත්‍ර පාලනය කරන පුංචි පරිගණක. ඒ කියන්නේ PLC. තමන්ගේ පාලනයට ගන්න එක. මේ PLC තමයි යන්ත්‍රවල රොබෝ මොලේ වගේ වැඩ කරන්නේ. මේ කේන්ද්‍රාපසාරක කියන්නේ සුපර්සොනික් වේගෙන්. ඒ කියන්නේ ශබ්දයේ වේගයටත් වඩා වේගෙන් කරගෙන අතිශය සියුම් යන්ත්‍ර. පොඩි වැරද්දක් වුණත් මහා විනාශයක් වෙන්න පුළුවන්. ස්ටක්ස්නෙට් කරපු දේ පුදුම සහගතයි. ඒක එක පැත්තකින් අර කේන්ද්‍රාපසාරක පාලනය කරගෙන ඒවා කෑලි වලට කැඩිලා යන කල්ම වේගය වැඩි කළා. ඒත් ඒක එක්කම අනිත් පැත්තෙන් පාලක මැදිරියේ ඉන්න ඉංජිනේරුවන්ට පෙන්නුවේ හැමදේම සාමාන්‍ය විදිහට සිද්ධ වෙනවා කියලා පටිගත කරපු දත්තා. ඉතින් හිතන්න පාලක මැදිරියේ ඉන්න ක්‍රියාකරුවන්ට කිසිම දෙයක් තේරුනේ නැහැ. එයාලගේ මොනිටර් වල හැමදේම නෝමල්. ඒත් එයාලා නොදැනුවත් තිරේ පිටිපස්සේ නොපෙනෙන සතුරෙක් මුළු මධ්‍යස්ථානයම විනාශ කරමින් හිටියා. අර බෙලරුස් වල පරිගණක රීබූට් වීමේ අභිරහස දැන් විසඳිලා. ඒත් ඒකෙන් පටන් ගත්ත දේවල ප්‍රතිවිපාක එන්න පටන් ගත්ත විතරයි. ලෝකේ තවදුරටත් තිබුණු තැන තිබුණේ නැහැ. ප්‍රතිඵලය කේන්ද්‍රාපසාරක 1000කට ආසන්න සංඛ්‍යාවක් සම්පූර්ණයෙන්ම විනාශ වුණා. ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට මේකෙන් උනේ විශාල පසුබෑමක්. ස්ටක්ස්නෙට් කියන්නේ ලෝකය දැනගත්තු පළවෙනි ඩිජිටල් අවිය.
ඉතිහාසයේ පළවෙනි වතාවට කේතපේලි ටිකකට සැබෑ ලෝකයේ භෞතික විනාශයක් කරන්න පුළුවන් කියලා ඔප්පු වුණා. සයිබර් යුද්ධයේ නව පිටුවක් පෙරළුණා. ඉතින් මේ ප්‍රහාරය සාර්ථක වුණේ කොහොමද? ඒකට හේතු ගොඩක් තිබුණා. USB එකක් අරන්ගේ සේවකයෙක්ව රවට්ටපු එකේ ඉඳන් Microsoft, Siemens වගේ ලොකු සමාගම් වල මෘදුකාංගවල තිබ්බ දෝෂ දක්වා ඒ වගේම ඇතුළට රිංගුවට පස්සේ මුළු ජාලයම අනාරක්ෂිත වීමත් හේතුවක් වුණා. ස්ටොක්ස්නෙට් එක්ක යුද්ධයේ නීති සදහටම වෙනස් වුණා. පරිගණක තිරයකින් පටන් ගන්න සටනකින් සැබෑ ලෝකයේ බලාගාර වේලි විදුලි පද්ධති විනාශ කරන්න පුළුවන් කියන භයානක යථාර්ථයට ලෝකය මුහුණ දුන්නා. ස්ටක්ස්නෙට් කියන්නේ පළවෙනි එක විතරයි. එදා ඉඳන් මේ වගේ අවි කීයක් නිර්මාණය වෙන්නේ නැද්ද? ඉතින් අපිට අහන්න වෙන ප්‍රශ්නේ තමයි මේකේ පළවෙනි එක නම් අවසාන එක මොකක් වෙයිද?